දින 30ක් පුරාවට දිනකට විනාඩියක් පමණක් බාහිරක එල්ලී සිටියොත් වාගේ ශරීරයට මොකද වෙන්නේ? පළවෙනි දවස. වාට හිතේ විනාඩියක් කියන්නේ සුළු ගිරක් කියලා. හැබැයි තප්පර 10ක් යද්දී වාගේ අත් දැවෙන්න පටන් ගන්නවා. යටි අත් රිදෙන්න ගන්නවා වගේම අත්හරින්න හිතනවා. වැදගත්ම හරිය පටන් ගන්නෙ අන්න එතනින් තමයි. වාගේ කොඳු වැට පෙලේ තදවීම ලිහිල් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම එක දිගට වාඩි වී සිටීම නිසා කොඳු වැට පෙලේ තැටිවලට සිදුවන තෙරපීම නැවතිලා යනවා. පළවෙනි දවසේදීම උනත් වාට తాවකාලිකව මිලිමීටර් 2-5 අතර ප්‍රමාණයක් නැවත ලබා ගන්න පුරුවන්. 7 වෙනි දවස. වාගේ අත්වල ග්‍රහණය ශක්තිමත් වෙනවා. උරහිස් ලිහිල් වෙනවා වගේම බෙල්ලට නිදහසක් දැනෙනවා. වාගේ ඉරියව් ඉබේම නිවැරදි වෙන්න පටන් ගන්නවා වගේම වාව කෙලින් ඉන්නවා වගේ පේනවා. මේ වෙද්දි ගොඩක් අයට සෙන්ටිමීටර් භාගයක් විතරත් සමහර අයට සෙන්ටිමීටර් 1ක් දක්වාත් උස ප්‍රමාණයක් නැවත ලැබෙනවා. 15 වෙනි දවස. වාගේ කොන්ද මේකට හුරු වෙනවා. කොඳු වැට පෙලේ තැටිවලට ජලය හුඩින් රඳවා ගන්න පුළුවන් වෙනවා වගේම දිනපතා ඇතිවන කුදුවීම මැකී යනවා. මෙතනදී වා අලුතින් උස යනවා නෙවෙයි තෙරපීම නිසා වාට අහිමි වුණු උස නැවත ලබා ගැනීමයි සිදු වෙන්නේ. මේ අවධියේදී වාට සෙන්ටිමීටර් 1.5 අතර වෙනසක් දකින්න පුළුවන්. 30 වෙනි දවස. දැන් වෙනස පැහැදිලිවම පේනවා. වා වඩාත් උසින් පේනවා. වාගේ උරහිස් හොඳින් දිගහැරිලා වගේම යටි කොන්දේ තෙරපීම ගොඩක් අඩු වෙලා දැනෙනවා. වා දිගටම මේ දේ කළොත් වාට සෙන්ටිමීටර් 1-2 අතර උසක් නැවත ලබා ගන්න පුළුවන්. හුස්ම ගන්න. හැකිලෙන එක නවත්වලා ගුරුත්වාකර්ෂණයට ඒ වැඩේ කරන්න ඉඩ දෙන්න. වා මේ වෙනකම් වීඩියෝ එක බැලුවා නම් වාගේ උස කීයද මේ ගැන වා මොකට හිතන්නේ සහ වා කොච්චර උස යන්න කැමතිද කියලා කමෙන්ට් කරන්න. ඒ වගේම දිනපතා සෞඛ්‍ය උපදෙස් සහ බොඩි හැක්ස් මග නොහැර බලන්න මාව ෆලෝ කරන්න.